හරි ළමයි අපි අද බලන්න යන්නේ හිස්ටරි වලට වැදගත් වෙන පොතක් ගැන රයිට් හරි මේ පොතේ නම තමයි රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි මේ පොතේ නම තමයි රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි මේක හිස්ටරි ඉගෙන ගන්න ළමයින්ටත් උගන්වන ගුරුවරුන්ටත් හිස්ටරි සබ්ජෙක්ට් එක ගැන උනන්දුවක් තියෙන හැමෝටමත් ගොඩක් වැදගත් පොතක්. මොකද්ද පොතේ නම? රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි. right මේ පොතේ කතුවරයා වෙන්නේ ළමයි ඉන්ද්‍රකීර්ති සිරිවීර. මේ පොතේ කතුවරයා වෙන්නේ කවුද? ඉන්ද්‍රකීර්ති සිරිවීර සර්. රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි කියන පොතේ කතුවරයා වෙලා ඉන්නේ ඉන්ද්‍රකීර්ති සිරිවීර සර්. ඉන්ද්‍රකීර්ති සිරිවීර සර්. අපි බලමු. එතකොට ළමයි මේ ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් BA ඩිග්‍රී එක ලංකාවෙනුත් PhD එක ලන්ඩන් වලදිත් කම්ප්ලීට් කරලා තියෙනවා. දැන් අපි මේ කියවන්න යන පොත රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි හිස්ටරි වලට ගොඩාක් වැදගත් පොතක්. මේ පොත ලියලා තියෙනවා කිව්වේ ඉන්ද්‍රකීර්ති සිරිවීර සර්නි. right එතකොට ඒ සර් එයාගේ BA ඩිග්‍රී එක ලංකාවේදීත් PhD එක ලන්ඩන් වලදීත් කම්ප්ලීට් කරගෙන තියෙනවා. එතකොට ළමයි මේ ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. හරි එතකොට මම ඔයාලට කිව්වා ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් තමයි මේ අපි බලන්න යන පොත ලියලා තියෙන්නේ. එතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක්. ඒ වගේම තමයි මෙතුමා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වශයෙන්ුත් කටයුතු කරලා තියෙනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහටත් කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පොත ලියවුණු ක්‍රිස්තු වර්ෂ 2000 අවදියේ තමයි එතුමා ගැන මේ විස්තර මේ පොතේ මුල් පිටුවල සඳහන් වෙන්නේ. right රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි කියන පොත බලද්දී පොතේ කතුවරයා වන ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් ගැන මුල් පිටුවල විස්තර ටිකක් තියෙනවා. BA ඩිග්‍රී එක ලංකාවෙන් කම්ප්ලීට් කරගෙන PhD එක ලන්ඩන් වලින් අරගෙන එතකොට මෙතුමා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස විෂය පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා. එතකොට මේ පොත ලියවිලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 2000 අවුරුද්දේ විතර. එතකොට ඒ වෙනකොට එතුමාගේ තත්වය ගැන තමයි මේ පොතේ ඒ විදියට සඳහන් වෙන්නේ. මේ පොත මුද්‍රණය සහ ප්‍රකාශනය ළමයි දයාවංශ ජයකොඩි සහ සමාගම. දයාවංශ ජයකොඩි සහ සමාගමෙන් තමයි මේ පොත මුද්‍රණය සහ ප්‍රකාශනය සිද්ධ වෙලා තියෙන්නේ. අපි ළමයි මේ පොතේ බලමු පළවෙනි මාතෘකාව තියෙන්නේ මූලාශ්‍ර පරිශීලනය ගැන. ඒ යටතේ අපිට අනුමාතෘකාවක් හම්බ වෙනවා දීපවංශය. මෙන්න මේ දීපවංශය කියන අනුමාතෘකාව තමයි මම ගන්නේ මුලින්ම ඔයගලන්ට කතා කරන්න. දීපවංශය කියන අනුමාතෘකාව යටතේ අපි බලමු මේ රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි කියන පොතේ ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් අපිට මොනවද කියලා දීලා තියෙන්නේ කියලා දීපවංශය ගැන.
ළමයි ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස කියද්දී ඕගලන්ට මොනවද ඔළුවට එන්නේ? විශේෂයෙන්ම ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවස කිව්වහම ඔළුවට එන විශේෂම සිද්ධිය මොකක්ද? ඔව්, මිහිඳු හිමියන් ඇතුළු ධර්ම ප්‍රචාරක භික්ෂූන් වහන්සේලා කණ්ඩායමක් අපේ රටට වැඩම කළා නේද? මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායමක්. එහෙම කිව්වොත් හරියට හරිනේ. මොකද මෙතන භික්ෂූන් වහන්සේලාට අමතරව උපාසකතුමෙක් එහෙමත් හිටියනේ නේද? එතකොට බණ්ඩුක උපාසක එහෙමත් හිටියනේ. නිසා අපි කියමු මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායමක් අපේ රටට පැමිණියා. අපි කියනවා මහින්දාගමනය කියලා. මේක ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී වුණේ නේද? එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ඉන්නවා මේ ධර්ම දූත කණ්ඩායමේ ප්‍රමුඛ කොටම නේද? ඊළඟට තව රහතන් වහන්සේලා 4 දෙනෙක් හිටියා නේද? කවුද? ඉට්ඨිය රහතන් වහන්සේ, උත්තිය රහතන් වහන්සේ, ඊළඟට සම්බල රහතන් වහන්සේ, බද්දසාල රහතන් වහන්සේ. මිහිඳු හිමියන් හිටියා. ඊළඟට ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල රහතන් වහන්සේලා 5 දෙනෙක් ඉන්නවා මිහිඳු හාමුදුරුවොත් එක්ක ගත්තහම. ඊළඟට සොමන සාමණේරයි බණ්ඩුක උපාසකයි 7 දෙනෙක් හිටියනේ. මිහින්තලා පර්වතයට වැඩම කළානේ මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. ඔගොල්ලෝ සිද්ධිය දන්නවා. හරි. එතකොට මේ ධර්ම දූත කණ්ඩායම ඇවිල්ලා නිකන් බලාගෙන හිටියේ නෑ. එහෙම ඉන්න නෙවෙයිනේ ආවේ. මොකටද ආවේ? මොකටද වැඩම කළේ? නිල වශයෙන් ශ්‍රී ලංකාවට බුද්ධාගම නැත්තම් බුද්ධ ධර්මය හඳුන්වා දීමට, බුදු සසුන හඳුන්වා දීමට, නිල වශයෙන් ශ්‍රී ලංකාවට බුදුදහම හඳුන්වා දෙන්න තමයි මේ ධර්ම දූත කණ්ඩායම ලංකාවට සම්ප්‍රාප්ත වුණේ. ලංකාවට පැමිණි. එතකොට ලංකාවට බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමත් එක්ක ළමයි බුදුදහමේ ප්‍රධාන ග්‍රන්ථය තමයි මොකද්ද? ත්‍රිපිටකය. ප්‍රධාන ග්‍රන්ථය තමයි ත්‍රිපිටකය. එතකොට ත්‍රිපිටකයට අදාළ ග්‍රන්ථ හඳුන්වා දීමත් මේත් එක්කම සිද්ධ වෙනවා. බුදුදහම ලංකාවට නිල වශයෙන් හඳුන්වා දෙනකොට ඊළඟට ත්‍රිපිටකයට අදාළ ග්‍රන්ථත් ලංකාවට හඳුන්වලා දෙනවා. මේ ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ. හොඳේ. හරි. හරි ළමයි. එතකොට ඔන්න දැන් ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් දැන් මේ දීපවංශය ගැන කියන්න තමයි මේ ප්‍රවේශය ගන්නෙ. හොඳේ. මම නෙවෙයි ඉන්ද්‍රකීර්ති සිරිවීර සර්. රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානි කියන පොතේ දීපවංශය ගැන කියන්න තමයි මේ ප්‍රවේශය ගන්නෙ. දැන් ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායම ලංකාවට වැඩම කරලා බුදුදහම හඳුන්වා දෙනවා. ත්‍රිපිටකයත් හඳුන්වා දෙනවා. දැන් එදා ඉඳන් ළමයි ආගම සහ දීපය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික සම්ප්‍රදායක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආගම සහ දීපය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික සම්ප්‍රදායක් මොකද වෙන්නේ? වර්ධනය වෙන්න පටන් ගන්නවා. කවද ඉඳලාද? මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම හඳුන්වා දීමත් එක්ක ත්‍රිපිටකය හඳුන්වා දීමත් එක්ක සිද්ධ වුණා. ඒකත් එක්ක ආගම සහ දීපය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික සම්ප්‍රදායක් අපේ රටේ වර්ධනය වෙන්න පටන්ගෙන තියෙනවා. රයිට්. එතකොට මම දැන් කියවනේ මහින්දාගමනයත්
එක්ක එතකොට අපේ රටේ ආගම සහ දීපය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික සම්ප්‍රදායක් නැත්නම් ඓතිහාසික රචනා සම්ප්‍රදායක් මොකද වෙන්නේ වර්ධනය වෙන්න පටන් ගත්තා. එතකොට මේ ඓතිහාසික රචනා සම්ප්‍රදාය ගැන ගොඩක් දුරට තොරතුරු සඳහන් වෙනවා කියලා කියන්නේ ළමයි ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසටත් පස්සේ කාලෙක ලියවෙච්ච මහා වංශ ටීකාව හෙවත් වංශත්තප්පකාසිනියේ පැහැදිලි කාරණාව. ආගම සහ දීපය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික රචනා සම්ප්‍රදායේ වර්ධනය ගැන ගොඩක් තොරතුරු තියෙනවා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසටත් පස්සේ කාලයක ලියවුණු මොකේද මහවංශ ටීකාවේ. එහෙම නැත්නම් අපි කියනවා වංශත්තප්පකාසිනියේ. ළමයි මේ ඔය මහවංශ ටීකාව අපිට පැරණි පොත් කීපයක් හඳුන්වලා දෙනවා. මහවංශ ටීකාව ඇතුලේ විස්තර කරනවා පැරණි පොත් කීපයක් ගැන. මෙන්න මේවා. එකක් තමයි සීහල අට්ඨකථා මහවංශය. සීහල අට්ඨකථා මහවංශය. මේ නම හම්බෙන්නේ මොකේදීද? මහවංශ ටීකාවේදී. ක්‍රිස්තු වර්ෂ 8 වෙනි සියවසටත් පස්සේ කාලෙක ලියවුණා කිව්වේ. අර ආගම සහ දීපය පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික රචනා සම්ප්‍රදාය වර්ධනය ගැන ගොඩක් තොරතුරු තියෙනවා කිව්වේ මහවංශ ටීකාවෙනි. අන්න ඒකේ අපිට පැරණි පොත් කීපයක් හඳුන්වලා දෙනවා. එකක් තමයි සීහල අට්ඨකථා මහවංශය. කලබල වෙන්න එපා, තාම දීප වංශයට ආවේ නෑ. ඔහොම ඉන්න. හරි. සීහල අට්ඨකථා මහවංශය ගැන කියනවා. ඊළඟට පුරාණ අට්ඨකථාව කියලා එකකුත් හඳුන්වා දෙනවා. පුරාණ අට්ඨකථා. ඊළඟට උත්තර විහාර අට්ඨකථා. තව අට්ඨකථාවක්. දැන් අට්ඨකථා 3ක් කිව්වනේ. මොනවාද? සීහල අට්ඨකථා මහවංශය කිව්වා. ඊළඟට පුරාණ අට්ඨකථා. ඊළඟට උත්තර විහාර අට්ඨකථා. උත්තර විහාරය කියන්නේ අබේගිරියනේ. අබේගිරි පාර්ශවයේ මේ භික්ෂුන් වහන්සේලා පාත්වගෙන ආපු අට්ඨකථාව නේද? උත්තර විහාර අට්ඨකථා. ඔන්න අට්ඨකථා 3ක් ගැන කිව්වා. තව අට්ඨකථාවක් තියෙනවා විනය අට්ඨකථා. ඔන්න අට්ඨකථා 4ක් කිව්වා. ඔය හතරෙම නම් හම්බෙනවා අපිට මහවංශ ටීකාවේදී. මොනවද අට්ඨකථා 4? සීහල අට්ඨකථා මහවංශය. පළවෙනි එක මොකද්ද? සීහල අට්ඨකථා මහවංශය. මේවා වැදගත් වෙන්නේ ඇයි කියලා මම කියන්නම් ඈ. හරි. ඉස්සෙල්ලා ඔලුවට දාගන්නකො සීහල අට්ඨකථා මහවංශය තියෙනවා. ඊළඟට පුරාණ අට්ඨකථාව තියෙනවා. ඊළඟට උත්තර විහාර අට්ඨකථාව තියෙනවා. ඊළඟට විනය අට්ඨකථාව තියෙනවා. මේ අට්ඨකථා 4 මහවංශ ටීකාවේ නැත්නම් වංශත්තප්පකාසිනිය සඳහන් වෙනවා. ළමයි ඔය අට්ඨකථා 4 ඇයි අපිට වැදගත්? ඇයි මහවංශ ටීකාව ඔය අට්ඨකථා 4 ගැන කියන්නේ? සීහල අට්ඨකථා මහවංශයයි, පුරාණ අට්ඨකථාවයි, උත්තර විහාර අට්ඨකථාවයි, විනය අට්ඨකථාවයි. ඇයි මේවා ගැන කියන්නේ? ඒවා තමයි ළමයි ඉතිහාස තොරතුරු මුඛ පරම්පරාගතව වර්ධනය වෙද්දී අන්නේ මුඛ පරම්පරාගතව වර්ධනය වුණු ඉතිහාස තොරතුරු අන්තර්ගත වෙලා තිබ්බ කෘතියෝ. මුඛ පරම්පරාගතව වර්ධනය වෙමින් ආපු ඉතිහාස තොරතුරු ටික අන්තර්ගත කෘතීන්නවා. පැහැදිලිද කාරණාව? දැන් තාම දීපවංශයට ආවේ නෑනේ. දීපවංශය කියන අනුමාතෘකාව යටතේ ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් තාම දීපවංශය කියන වචනෙවත් අරගෙන නෑ. හරිද? දැන් කිව්වා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේදී මහින්දාගමනය වුණා කිව්වා. ත්‍රිපිටකය හඳුන්වලා දුන්නා කිව්වා.
ඒකත් එක්ක අපේ රටෙත් ආගම සහ දීපය ගැන තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික රචනා සම්ප්‍රදායක් වර්ධනය වෙන්න පටන් ගත්තාය කියලා කිව්වා. එතකොට මේ ඓතිහාසික රචනා සම්ප්‍රදාය ගැන ගොඩක් තොරතුරු තියෙන්නේ මහාවංශ ටීකාවේ කියලාත් කිව්වා. ඒ මහාවංශ ටීකාව ඇතුලේ කියවෙන අට කතා 4ක් ගැනත් කිව්වා නේද? එතකොට මේ අට කතා 4 මහාවංශ ටීකාවේ විස්තර කරන්නේ අර මොක පරම්පරාගතව වර්ධනය වුණු ඉතිහාස තොරතුරු ඇතුළත් කෘතීන් විදිහට. ඒ කියන්නේ ඇත්තටම මේ මුල් කාලේ ඓතිහාසික රචනා සම්ප්‍රදාය ලිඛිතව නෙවෙයි පවත්වගෙන ඇවිල්ලා තියෙන්නේ මුක පරම්පරාගතව. ලිඛිතව නෙවෙයි මුක පරම්පරාගතව තමයි පවත්වගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරි, ඒ කාරණාව මෙහෙමයි ළමයි. දැන් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු කණ්ඩායම ලංකාවට එනකොට අපේ රටේ කියන්නේ ආවට පස්සේ කියලා කියමු අපි. ආවට පස්සේ අපේ රටේ ආගම සහ දීපය, කියන්නේ ආගම සහ රට පිළිබඳව තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික රචනා සම්ප්‍රදායක් වර්ධනය වෙන්න පටන්ගෙන තියෙනවා. හැබැයි මුල් කාලේ මුක පරම්පරාගතව තමයි මේ තොරතුරු පවත්වගෙන ඇවිල්ලා තියෙන්නේ. මුල් කාලේ කටින් කට තමයි තොරතුරු පවත්වගෙන ඇවිල්ලා තියෙන්නේ. පස්සේ කාලෙක තමයි මේවා මේ හෙළ අටුවා ග්‍රන්ථවල ලියලා තියෙන්නේ. හෙළ අටුවා ග්‍රන්ථවල සිංහල භාෂාවෙන් තමයි මේවා තිබිලා තියෙන්නේ. හෙළ අටුවා ග්‍රන්ථ. ඒ කියන්නේ සීහල අට කතා මහාවංශය, පුරාණ අට කතාව, උත්තර විහාර අට කතාව, විනය අට කතාව කියන ඒවා ලිඛිතව තිබිලා තියෙනවා. ඒවට තොරතුරු අරන් තියෙන්නේ අර මුක පරම්පරාගතව වර්ධනය වෙච්ච ඉතිහාස තොරතුරු වලින්. හරිද? එතකොට ඒවා ගැන මේ මහාවංශ ටීකාවේ ගොඩක් විස්තර තියෙනවා. හරිද? හැබැයි දැන් පස්සේ කාලේ වෙනකොට ඔය හෙළ අටුවා ග්‍රන්ථ අභාවයට යනවා. විනාශ වෙනවා. එතකොට අද වෙනකොට ඉතිරි වෙලා තියෙන ලංකාවේ පැරණිම ග්‍රන්ථය විදියට පිළිගන්නේ දීපවංශය. අන්න ආව පොයින්ට් එකට සිරිවීර සර්. රයිට්? හරිද? මහින්දාගමනයේ සිද්ධ වුණා ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ බුදුදහම හඳුන්වලා දෙනවත් එක්ක ත්‍රිපිටකයත් හඳුන්වලා දුන්නා. එතකොට අපේ රටෙත් ඔන්න ආගම සහ දීපය ගැන තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික රචනා සම්ප්‍රදායක් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මේක මුල් කාලේ මුක පරම්පරාගතව තමයි මේ ඉතිහාස තොරතුරු අරගෙන එන්නේ. මේ මිහිඳු හාමුදුරුවෝ ඇවිල්ලා ඉතින් ටික කාලෙකින් මේ නේද අක්ෂර කලාව එහෙම අපේ රටට හඳුන්වා දීලා ඒවා වර්ධනය වෙනකොට මේවා පොත්පත්වල ලියවෙනවා. ඉතින් මුලින්ම ලියුනේ හෙළ අටුවා ග්‍රන්ථ. ඒවා සිංහල භාෂාවෙන් ලියුනේ. එතකොට ඔය මේ බ්‍රාහ්මී අක්ෂර වලින්නේ අපේ අක්ෂර කලාව පටන් ගන්නෙ පස්සේ කාලෙක ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවසේ විතර වෙනකොට නම් පල්ලව අක්ෂර කලාවේ ආభాෂයත් අපට ලැබෙනවා. මේ ඉතින් එහෙම අපේ අක්ෂර කලාව වර්ධනය වෙන පරිණාමය වෙනවනේ. හරි. ඉතින් මුල් කෘති හෙළ අටුවා ග්‍රන්ථ ඒවා තමයි මොනවද? සීහල අට කතා මහාවංශය, උත්තර විහාර අට කතාව, පුරාණ අට කතාව, විනය අට කතාව. ඉතින් මේවා ගැන මහාවංශ ටීකාවේ තියෙනවා. හැබැයි මේ හෙළ අටුවා ග්‍රන්ථ පස්සේ කාලෙක විනාශ වෙනවා. එතකොට අද වෙනකොට ඉතිරි වෙලා තියෙන ලංකාවේ පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය තමයි දීපවංශය. right? හරි. ළමයි මේ දීපවංශය ලියවිලා තියෙන්නේ සිංහල භාෂාවෙන් නෙවෙයි. මොන භාෂාවෙන්ද? දීපවංශය ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. දීපවංශය ලියවිලා තියෙන්නේ පාලි භාෂාවෙන්. මේක මහාවංශයට කලින් ලියලා තියෙන්නේ. දැන් මහාවංශය කියන්නේ
අපිට ලංකා ඉතිහාසය ඉගෙන ගන්න තියෙන ප්‍රධානතම සාහිත්‍ය මූලාශ්‍රයනේ. ඊට කලින් තමයි දීපවංශය ලියවිලා තියෙන්නේ. අද වෙනකොට ඉතිරි වෙලා තියෙන පැරණිතම ග්‍රන්ථය විදිහටත් පිළිගන්නවා දීපවංශය. එතකොට ළමයි ඔය දීපවංශයේ තොරතුරු ඇතුළත් වෙනවා මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා. ඒ කියන්නේ මහසෙන් රජතුමා රජ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 274 නේ. එතුමාගේ රාජ්‍ය කාලය අවසන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 301 න්. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය ගත්තොත් ක්‍රිස්තු වර්ෂ 274 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 301 වෙනකම් පවතිනවා. එතකොට ක්‍රිස්තු වර්ෂ 301 වෙනකම්ම දීපවංශයේ තොරතුරු ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනයේ ඉඳන් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා දීපවංශයේ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා. දැන් ඔයගලන්ට ඔන්න කුතුහලයක් ඇතිලා ඇති කවුද මේ දීපවංශයේ පොත ලියුවේ කියලා. නෑ, දීපවංශය රචනා කරේ කවුද කියන එක නිශ්චිතව හඳුනගෙන නෑ. කතෘ අවිනිශ්චිතයි. මේ සිරිවීර සයරුත් සඳහන් කරනවා මෙතෙන්දී දීපවංශය කියන ග්‍රන්ථයේ කතුවරය ළමයි අවිනිශ්චිතයි. ඒ වුණාට ළමයි දැන් දීපවංශයේ කතුවරය අවිනිශ්චිත වුණාට ඒක ලියුනේ මොන වගේ කාල සීමාවකද කියන එක ගැන අපිට අදහසක් නිගමනයක් ගන්න පුළුවන්. කතෘ අවිනිශ්චිතයි. හැබැයි දීපවංශය ලියවිලා තියෙන්නේ මොන වගේ කාල සීමාවකද කියලා අපිට අදහසක් ගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි යනවා මහානාම රජතුමාගේ කාලෙට. මහානාම රජතුමා ළමයි ක්‍රිස්තු වර්ෂ 406 ඉඳන් 428 වෙනකම් රජකම් කරනවා. මහානාම රජතුමා ක්‍රිස්තු වර්ෂ 406 ඉඳන් 428 වෙනකම් රජකම් කරනවා. ළමයි ඔය මහානාම රජතුමාගේ කාලේ. ඒ කියන්නේ මහානාම රජතුමා රජ කරා කිව්වේ ක්‍රිස්තු වර්ෂ 406 ඉඳන් 428 වෙනකම් නේද? ක්‍රිස්තු වර්ෂ 406 ඉඳන් 428 වෙනකම් මහානාම රජතුමා රජකම් කළා කියලා මං කිව්වේ. එතකොට ඔය මහානාම රජතුමාගේ කාලේ අපේ රටට වැඩම කරලා තිබුණා අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ. අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ. يعني අට්ඨකථා ගැන, අටුවා ග්‍රන්ථ ගැන විශේෂඥ දැනුමක් තිබුණු කෙනෙක් තමයි බුද්ධඝෝෂ හාමුදුරුවෝ. ඔය ගොඩක් වෙලාවට ඉහළ අටුවා පාලියට පරිවර්තනය සම්බන්ධයෙන් එහෙම එතුමාගේ මේ උන්වහන්සේගෙන් ලොකු සේවයක් ඉෂ්ට වෙලා තියෙනවා. එතන මේ මහානාම රජතුමාගේ කාලේ තමයි අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවෝ අපේ රටේ වැඩ ඉඳලා තියෙන්නේ. එතකොට මේ මහානාම රජතුමාගේ කාලේ හිටපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියලා තියෙන පොතක් සමන්තපාසාදිකාව. පොතක් ලියලා තියෙනවා මොකද්ද? සමන්තපාසාදිකාව. මහානාම රජතුමාගේ කාලේ හිටපු බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියලා තියෙන පොතක් මොකද්ද ඒක? සමන්තපාසාදිකාව. ඉතින් ඇයි දැන් අපිට මහානාම රජතුමාගේ කාලේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ සමන්තපාසාදිකාව ලිව්වා කියන එක ඇයි දීපවංශය ගැන කතා කරනකොට වැදගත් වෙන්නේ? ඔන්න දැන් ඔයාලට ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි මහානාම රජතුමාගේ රාජ්‍ය කාලෙත් කිව්වා නේද? 406 ඉඳන් 428 වෙනකම් රජකම් කරාලු. කවුද? මහානාම රජතුමා. එයාගේ කාලේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හාමුදුරුවොත් වැඩ වුණලු. එයා ලියලත් තියනවලු සමන්තපාසාදිකාව කියලා පොතක්. ඉතින් ඇයි ඒ කාරණාව මෙතෙන්ට ඇඳුනේ? ළමයි මෙතෙන්ට ඇඳුනේ ඇයි දන්නවද? මං ඉස්සෙල්ලා ඩිංගකට කලින් කිව්වා නේද අපිට දීපවංශයේ කතෘ අවිනිශ්චිතයි. ඒ වුණාට ලියවුණු කාල සීමාව ගැන අදහසක් ගන්න පුළුවන් කියලා. අන්න ඒ වැඩේට තමයි මේ තොරතුරු අපිට වැදගත් වෙන්නේ. දැන් ඔය සමන්තපාසාදිකාව කියන පොතේ දීපවංශය ගැන සඳහන් වෙනවා. මහානාම රජතුමාගේ කාලේ ලියවිච්ච බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපු සමන්තපාසාදිකාවේ
දීපවංශය ගැන සඳහන් වෙනවා. හරි. දැන් කල්පනා කරන්න ඒකෙන් කොහොමද අපි දීපවංශය ලියවුණු කාලය ගැන නිගමනයකට එන්නේ කියලා හිතන්න බලන්න චුට්ටක් ස්ටොප් කරලා. ඒ නිගමනයට එන්නේ මෙහෙමයි. බලන්න ඔයාටත් ඔළුවට ආවද කියලා. දැන් ඔය දීපවංශේ තොරතුරු ඇතුළත් වෙලා තියෙනවා කියවනේ මහසෙන් රජතුමාගේ නැත්නම් මහාසේන රජතුමාගේ රාජ්‍ය කාලය ඉවර වෙනකම් ක්‍රිස්තු වර්ෂ 301 වෙනකම් නේද? එහෙමනම් මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය ඉවර වෙනකම් තොරතුරු ඇතුළත් කරලා දීපවංශය ලියන්න නම් මොකක් වෙන්න ඕනද? මහසෙන් රජතුමා රජ වෙන්න කලින් දීපවංශය ලියන්න බෑනේ නේද? past tense එකනේ, අතීත කාලයනේ මේ පොතේ ලියලා තියෙන්නේ. ඒ කියන්නේ මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයට පස්සේ තමයි දීපවංශය ලියවිලා තියෙන්නේ. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයට පස්සේ දීපවංශය ලියවිලා තියෙන්නේ නේද? එතකොට මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයට පස්සේ ලියවුණා කියන එක පැහැදිලි. ඉතින් ඇයි අපිට මහානාම රජතුමාගේ රාජ්‍ය කාලය කිව්වේ නේද? ඉතින් මහානාම රජතුමාගේ රාජ්‍ය කාලය 406 ඉඳන් 428 වෙනකම් කිව්වනේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ සමන්තපාසාදිකාවත් ඒ කාලේ ලිව්වා කිව්වනේ. ඉතින් ඒ සමන්තපාසාදිකාවේ දීපවංශය ගැන කියවෙනවා කියලාත් කිව්වනේ. ඉතින් ඒ කියන්නේ ළමයි මොකද්ද කියන්න පුළුවන් වෙන්නේ? මොකක්ද එකෙන් කියන්න පුළුවන් වෙන්නේ? මහසෙන් රජතුමාට පස්සේ ලියවුණා ඇත්තයි. හැබැයි මහානාම රජතුමාට කලින් තමයි දීපවංශය ලියවිලා තියෙන්නේ. මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලය අවසන් වුණාට පස්සේ ලියන්නේ මහානාම රජතුමා රජ වෙන්න කලින් තමයි දීපවංශය ලියවිලා තියෙන්නේ. ඒකනේ ඉතින් සමන්තපාසාදිකාව මහානාම රජතුමාගේ කාලේ ලියවෙනකොට සමන්තපාසාදිකාවේ දීපවංශය ගැන සඳහන් වෙන්නේ. දීපවංශය ලියවිලා තිබුණ නිසා ඊට කලින්. පැහැදිලිද තර්කය? එහෙනම් අපිට දීපවංශය ලියවුණු කාලය ගැන තර්කයක් නිගමනයක් ගොඩනගන්න පුළුවන් නේද? මහසෙන් රාජ්‍ය කාලයට පසුත් මහානාම රාජ්‍ය කාලයට පෙරත් දීපවංශය ලියවී ඇත. හේතු දෙකක් තියෙනවා මම කියන්නේ. මොනවද හේතු දෙක? පළවෙනි හේතුව දීපවංශයේ මහානාම රජතුමාගේ රාජ්‍ය කාලය ඉවර වෙනකම්ම තොරතුරු ඇතුළත් කරලා දෙනවා. ඒ වගේමයි මහානාම රජතුමාගේ කාලේ රචනා වෙන බුද්ධඝෝෂ හාමුදුරන්ගේ සමන්තපාසාදිකාවේ දීපවංශය ගැන කියනවා. අය කරුණු දෙකින්ද තමයි අපි කියන්නේ මහසෙන් රාජ්‍ය කාලයට පස්සෙත් මහානාම රාජ්‍ය කාලයට පෙරත් දීපවංශය ලියවිලා තියෙනවා කියලා. ඔක කරුණක් විදියට හරියට ගත්තොත් අපි කියනවා ක්‍රිස්තු වර්ෂ 4-5. ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් අතර කාලෙදී ක්‍රිස්තු වර්ෂ 4 වන සහ 5 වන සියවස් අතර දීපවංශය ලියවිලා තියෙනවා කියලා අපි පිළිගන්නවා. හරි. එතකොට ඔන්න දැන් දීපවංශය ලියවිච්ච කාලය ගැන අදහසක් තියෙනවා. සාමාන්‍ය අපි කියනවා ක්‍රිස්තු වර්ෂ 4-5 සියවස් අතර කියලා. එතකොට ඒක පැහැදිලි කරන්න ගියොත් ඔයගලන්ට මහසෙන් රාජ්‍ය කාලයයි මහානාම රාජ්‍ය කාලයයි ඈඳගෙන මේ කතාව කියන්න පුළුවන් නේ. තර්කයේ ගොඩනගන්න පුළුවන් නේ. මහසෙන් රාජ්‍ය කාලය ඉවර වෙනකම්ම දීපවංශය තොරතුරු තියෙනවා. ඊට පස්සේ මහානාම රජතුමා රජ වෙලා බුද්ධඝෝෂ හාමුදුරුවෝ සමන්තපාසාදිකාව ලියද්දි දීපවංශය ගැන කියලා තියෙනවා. රයිට්. දීපවංශය දැන් කතෘව විනිශ්චිතයි කියලා දන්නවා. දීපවංශය
ලියවුණු කාල සීමාව ගැන දන්නවා. දීපවංශය ලංකාවේ දැනට ඉතිරි වෙලා තියෙන පැරණිතම ග්‍රන්ථය කියලා දන්නවා. ඒ වගේම දීපවංශයේ තොරතුරු ඇතුළත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනේ ඉඳන් මහසෙන් රාජ්‍ය කාලයේ අවසානයේ වෙනකන් කියලා දන්නවා. ඒ වගේම තමයි මහවංශය මුල් කොටසෙත් තොරතුරු අන්තර්ගත වෙන කාල සීමාව ගත්තොත් මේ දීපවංශයේ තොරතුරු ඇතුළත් වෙන කාල සීමාවටම සමාන කාල සීමාවක තොරතුරු තමයි මහවංශ මුල් කොටසේ ඇතුළත් වෙන්නේ. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනේ ඉඳන් මහසෙන් රාජ්‍ය කාලයේ අවසානයේ වෙනකන් තමයි මහවංශයේ මුල් කොටසෙත් තොරතුරු ඇතුළත් වෙන්නේ. දීපවංශය අදාළ කරගෙන තියෙන කාල සීමාවම අරගෙන තමයි මහවංශයේ මුල් කොටස ලියපු නේද? කවුද? අනුරාධපුර මහ විහාරේ දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ වාසය කරපු මහානාම හාමුදුරුවෝ මහවංශයේ මුල් කොටස ලියලා තියෙන්නෙත් දීපවංශයේ මුල් කොටසට අදාළ කාල සීමාවම අරගෙන. ඔන්න දැන් දීපවංශයයි මහවංශ මුල් කොටසයි ගත්තාම පොඩි සැසඳීමක් කරොත් දැන් හරි. තොරතුරු අන්තර්ගත කාල සීමාව දෙකේම එකයි. දීපවංශෙත් අරගෙන තියෙන කාල සීමාව මහවංශයේ මුල් කොටස අරන් තියෙන කාල සීමාවමයි. කාල සීමාව විතරක් නෑ මේ පොත් දෙකේම එකම ගාථාව සඳහන් වෙන අවස්ථාවක් තියෙනවා. ගාථාවලත් සමානකම් තියෙනවා. එකම ගාථාව පොත් දෙකේම සඳහන් වෙන අවස්ථා තියෙනවා. මෙතෙන්දී කියන්න ඕන එක. එකම ගාථාව කියනවට වඩාත් යෝග්‍යයි, වඩාත් නිවැරදි දීපවංශයේ දකින්න ලැබෙන ගාථාවලට සමාන ගාථා මහවංශයේ මුල් කොටසෙත් දකින්න ලැබෙනවා. දීපවංශයේ දකින්න ලැබෙන ගාථාවලට සමාන ගාථා ළමයි මහවංශයේ මුල් කොටසෙත් අපට දැක ගන්න පුළුවන් වෙනවා. ඒක ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් මේ දීපවංශය කියන මාතෘකාව යටතේ කරුණු ගොනු කරද්දිත් සඳහන් කරලා තියෙනවා. ළමයි හැබැයි මහවංශය රචනා කරලා තියෙන්නේ සීහල අට්ඨකථා මහවංශය වගේ මූලාශ්‍ර උපයෝගී කරගෙන. මහවංශය රචනා කරලා තියෙන ළමයි සීහල අට්ඨකථා මහවංශය වගේ මූලාශ්‍ර උපයෝගී කරගෙන. පැහැදිලිද? මහවංශය රචනා කරලා තියෙන මම කියන්නේ මහවංශයේ මුල් කොටස. අනුරාධපුර මහ විහාරයේ දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ වාසය කරමින් උන්නු මහානාම හාමුදුරුවෝ ලියපු මහවංශයේ මුල් කොටස නම් රචනා කරලා තියෙන සීහල අට්ඨකථා මහවංශය වගේ මූලාශ්‍ර පාදක කරගෙන. සීහල අට්ඨකථා මහවංශය අපි කලින් හෙලාටුවා ග්‍රන්ථ අතර කිව්වේ නේද? අර මහවංශ ටීකාවෙත් සඳහන් වෙනවා කිව්වේ මතකයි නේද? අන්න ඒ වගේ හෙලාටුවා ග්‍රන්ථ පදනම් කරගෙන තමයි මහවංශයේ මුල් කොටස රචනා කරලා තියෙන්නේ. දැන් මහවංශ ටීකාවේ කතාව පැහැදිලිවම කියනවා. මේ මහවංශය මුල් කොටස නම් රචනා කරලා තියෙන්නේ සීහල අට්ඨකථා මහවංශය වගේ හෙලාටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන. ඒක පැහැදිලි. ඒ හින්දා ඒක නිශ්චිතව කියලා තියෙනවනේ මහවංශ ටීකාවෙත් කියලා තියෙනවා. දැන් ටීකාව කියලා කියන්නේ මහවංශය වැඩිදුර විග්‍රහ කරන්න ලියපු පසු කාලීන ග්‍රන්ථයනේ මහවංශ ටීකාව කියලා කියන්නේ. හරිද? එතකොට මේ ඔය අටුවා ග්‍රන්ථ නැත්තම් අට්ඨකථා කියන්නේ ත්‍රිපිටකය පැහැදිලි කරන්න. අපේ මිනිස්සුන්ට ත්‍රිපිටකය කියලා දෙන්න ලියපු පොත් ත්‍රිපිටකය කියලා දෙන්න ලියවුණු පොත්. එතකොට ඒවැ ඉතිහාස තොරතුරු, ඒ සමකාලීන සමාජ තොරතුරු මේ පැහැදිලි කිරීම වලදී ඇතුළත් වෙලා තියෙනවා. ඒකයි අපිට ඒවා ඉතිහාසය ඉගෙන ගන්න වැදගත් වෙන්නේ. ඉතින් මේ දැන් කියන්න ඕනි මේකයි. එකපාරට මේ සර් කියන්න ගත්තනේ දීපවංශය ගැන කතා කර ඉඳලා මහවංශයකට මූලාශ්‍ර කරගත්තේ සීහල අට්ඨකථා මහවංශය කියලා නේද? ඒක කිව්වේ මේකයි. මේ මහවංශ ටීකාව පැහැදිලිව කියනවනේ මහවංශයට මූලාශ්‍ර උනේ සීහල අට්ඨකථා මහවංශය. හරි. ඉතින් ඒක දීපවංශයට අදාළ වෙන්නේ මෙහෙමයි. දැන් දීපවංශෙන් තොරතුරු අරගෙන මහවංශය ලියලා නැහැ. දීපවංශනේ මුලින් ලියුණා කිව්වෙත්.
ඒ කියන්නේ මහවංශයට කලින්නේ දීපවංශය ලියුනේ. ඒ හින්දා කෙනෙක් කියන්න පුළුවන් නේ දැන් මේ දෙකේම ඩියුරේෂන් එක කාල සීමාවත් එකයිනේ තොරතුරු අන්තර්ගත. එතකොට සමාන ගාතත් දෙකේම දකින්න තියෙනවනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි දීපවංශේ කොපියක් තමයි මහවංශය කියන්නේ. නෑ එහෙම කොපි ගහලා නෑ. මේ මහවංශ ටීකාව කියන විදියට මහවංශය ලියලා තියෙන්නේ සීහල අටකථා මහවංශය වගේ හෙළ අටුවා ග්‍රන්ථ මූලාශ්‍ර කරගෙන. නැතු දීපවංශයෙන් බලාගෙන නෙවෙයි. ඒකටයි මට මෙතෙන්දි මහවංශයේ මුල් කොටසට සීහල අටකථා මහවංශය වගේ හෙළ අටුවා මූලාශ්‍ර වුණා කියලා මහවංශ ටීකාවේ තියෙනවා කියලා කියන්න ඕනේ. ඒ හින්දා අපිට පිළිගන්න පුළුවන් දීපවංශයෙන් කරුණු අරන් නෙවෙයි මහවංශය ලියලා තියෙන්නේ කියලා. එතකොට මේ මගේ විග්‍රහයක් නෙවෙයි මම කතා කරන්නේ ඕගලන්ට රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිග රාජධානී කියන ග්‍රන්ථයේ දීපවංශය ගැන කතා කරද්දී මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් කරන විග්‍රහ. රයිට් මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් කරන විග්‍රහය තමයි මම මේ කතා කරන්නේ. එතකොට සර් කියනවා හරි මහවංශය දීපවංශයෙන් කොපියක් ගහලා නැහැ. ඒක ස්ථිරයි කියලා සර් කියනවා මේ දීපවංශය ගැන ලියද්දී. එතකොට සර් කියනවා එහෙනම් කොහොමද මේ දීපවංශේ මහවංශේ එකම කරුණු කාරණා ඇතුළත් වෙන්නේ? ඒකට හේතුව දීපවංශය වගේම මහවංශය මුල් කොටසටත් කරුණු කාරණා අරගෙන තියෙන්නේ මූලාශ්‍ර කරගෙන තියෙන්නේ අර හෙළ අටුවා ග්‍රන්ථ සීහල අටකථා මහවංශය වගේ මේ හෙළ අටුවා ග්‍රන්ථ සීහල අටකථා මහවංශය වගේ හෙළ අටුවා ග්‍රන්ථ මුල් කරගෙන තමයි මේ දීපවංශයයි මහවංශයයි කියන දෙකම ලියවිලා තියෙන්නේ. ඒකයි මේ සමානකම් දකින්න තියෙන්නේ ගොඩක් දුරට. රයිට් ළමයි. දැන් දීපවංශය ලියවිලා තියෙන ශෛලිය සහ දීපවංශය කියන ග්‍රන්ථේ ඇතුළත් වෙලා තියෙන කරුණු දිහා බැලුවාම අපිට විශේෂ ලක්ෂණ කීපයක් හඳුනා ගන්න පුළුවන් කියලා සිරිවීර සර් කියනවා. දීපවංශය දිහා බැලුවාම ඒක ලියවිලා තියෙන ශෛලිය සහ අන්තර්ගත කරුණු මේ සැලකිල්ලට ගත්තොත් දීපවංශයේ විශේෂ ලක්ෂණ කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන් කියලා සර් කියනවා. අපි බලමු මොනවද විශේෂ ලක්ෂණ කියලා. හරි. දීපවංශයේ ලියවිලා තියෙන ශෛලියයි අන්තර්ගත කරුණු දිහා බලද්දී විශේෂ ලක්ෂණ කීපයක් කියන්න පුළුවන් කියවනේ. එක ලක්ෂණයක් තමයි ළමයි එකම සිද්ධිය ගැන විස්තර කරන පිටපත් දෙකක් හෝ තුනක් දකින්න තියෙනවා දීපවංශය පරිශීලනය කරලා. එක ලක්ෂණයක් තමයි මොකද්ද? එකම සිද්ධිය ගැන විස්තර කියන පිටපත් දෙකක් හෝ තුනක් දීපවංශය තුල දකින්න පුළුවන්. එකම සිද්ධිය ගැන විස්තර කියනවා මේ පිටපත් දෙකක හෝ තුනක. එහෙම තැන් දෙකක් හෝ තුනක් දකින්න පුළුවන්. ඒකයි කියන්නේ. එකම සිද්ධිය ගැන විස්තර කරන පිටපත් දෙකක් හෝ තුනක් දකින්න පුළුවන්. ඔන්න දීපවංශයේ ලියවිච්ච ශෛලිය සහ අන්තර්ගත කරුණු දිහා බැලුවම අපිට කියන්න පුළුවන් එක ලක්ෂණයක්. ඒක දකින්න ලැබෙන එක ලක්ෂණයක්. එතකොට දැන් එකම සිද්ධිය ගැන විස්තර කරනවා කියවනේ පිටපත් දෙක තුනක ළමයි ඒ පිටපත් ලියවිලා තියෙන ශෛලියත් එකකට එකක් වෙනස්. ලියලා තියෙන ලේඛන ශෛලිය ගත්තත් එකකට එකක් වෙනස්. හරිද? දැන් මේ සිරිවීර සර් පෙන්නලා දෙනවා තුන්වන ධර්ම සංගායනාව ගැන පළමුවෙන්නට වඩා දෙවැන්න වෙනස් වෙන විදිහේ විස්තර දෙකක් තියෙනවලු දීපවංශයේ. තුන්වන ධර්ම සංගායනාව ගැන පළමුවෙනි තැන තියෙන විස්තරයට වඩා වෙනස් විස්තරයක් දෙවැනි තැනක තියෙනවා කියනවා. රයිට්? ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් දීපවංශය ගැන කියද්දී විස්තර කරලා තියෙනවා. මොකද දීපවංශයේ ශෛලිය සහ ලියවිලා තියෙන ලේඛන ශෛලියයි අන්තර්ගත කරුණුයි අධ්‍යයනය කරද්දී තමයි ඒ සර් අපිට මේ කාරණා පැහැදිලි කරලා දෙන්නේ. එකම සිද්ධිය ගැන විස්තර කියන පිටපත් දෙකක් හෝ තුනක් තියෙනවා කිව්වා. ඒ පිටපත්වල ශෛලියත් වෙනස් කිව්වා. ඒ මදිවට දැන් තුන්වෙනි ධර්ම සංගායනාව ගැන
පළමුවෙන්නට වඩා දෙවැන්නේ වෙනස් විදිහේ විස්තර ටිකක් තියෙනවා කියලත් සර් කියනවා අපිට. ඊළඟට ළමයි මේ ඔයගොල්ලෝ දන්නා නේද මහා තූපය නැත්නම් අපි දන්නා රුවන්වැලි සෑය කියලා කියනවා. අනුරාධපුරයේ තියෙන දුටුගැමුණු රජතුමා හැදුවායි කියලා අපි බොහොම ප්‍රකට කාරණාවක් විදිහට ඉගෙනගෙන තියෙනවානේ. මහා තූපය නැත්නම් රුවන්වැලි සෑය අනුරාධපුරයේ තියෙන. අදටත් දැක ගන්න පුළුවන් ගියාම. ඊළඟට ලෝහ ප්‍රාසාදයත් එතුමාගේ කියලා අපි පිළිගන්නවානේ. ලෝවා මහා පාය කියලාත් කියන්නේ. ඉතින් ඕක ගැනත් මේ විදිහට විස්තර දෙකක් දකින්න තියෙනවා. දැන් එක විස්තරයකට අනුව නම් රුවන්වැලි සෑයයි ලෝවා මහා පායයි හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා. දීපවංශයේ එක තැනක විස්තර කරන විදිහට. රුවන්වැලි සෑයයි ලෝවා මහා පායයි හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා. තව තැනක දීපවංශයේ කියන හැටියට ඒවා හදලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමා. ඔන්න අන්තර්ගත කරුණු වලත් පරස්පරතා තියෙනවා. දීපවංශයේ දෝෂ සහිත තැන් තියෙනවා කියන්නේ නේද? එතකොට මේ වගේ උදාහරණ රසක් රහස්‍යයක් අපිට මේ දීපවංශය අධ්‍යයනයේදී දැක ගන්න පුළුවන් කියලා සිරිවීර සර් පැහැදිලි කරලා තියෙනවා. මේ දීපවංශය කියන මාතෘකාව ගැන කතා කරද්දී එතුමාගේ රජරට ශිෂ්ටාචාරය සහ නිරිත දිගරායුධානි කියන පොතෙන් තමයි අපි මේ බලන්නේ. right හරි. එහෙනම් ඔයාලට පැහැදිලි නේද දීපවංශයේ ලියවිලා තියෙන ලේඛන ශෛලියයි අන්තර්ගත කරුණු දිහා බැලුවාම මේ එකම සිද්ධිය විස්තර කරලා තියෙනවා පිටපත් දෙක තුනක. ඒවා ශෛලියනොත් වෙනස් අන්තර්ගත කරුණු වලිනුත් පරස්පර වෙච්ච තැන් තියෙනවා නේද? අපිට තුන්වන ධර්ම සංගායනාව ගැනත් රුවන්වැලි සෑය හා ලෝහ ප්‍රාසාදයේ ඉදිකිරීම ගැනත් එහෙම අවස්ථා දැක ගන්න පුළුවන්. තවත් ඒ වගේ උදාහරණ ගොඩක් දීපවංශයේ තියෙනවා කියලා තමයි සිරිවීර සර් කියන්නේ. ළමයි මේ විදිහට දීපවංශය කියන ග්‍රන්ථයේ එකම සිද්ධිය ගැන එකකට එකක් වෙනස් විස්තර දෙක තුනක් ඇයි දකින්න ලැබෙන්නේ? එකම සිද්ධිය ගැන කරුණු වලින් විශේෂම කරුණු වලින් මේ එකකට එකක් වෙනස් විස්තර තැන් දෙක තුනක් ඇයි දකින්න ලැබෙන්නේ? කල්පනා කරන්න බලන්න චුට්ටක්. දැන් දීපවංශය වගේම මහවංශය මුල් කොටසටත් කරුණු අරගෙන තියෙන්නේ මූලාශ්‍ර කරගෙන තියෙන්නේ මොනවාද? හෙලාටුවා ග්‍රන්ථනේ. විශේෂයෙන්ම සීහල අට කතා මහවංශය වගේ ග්‍රන්ථනේ නේ. හෙලාටුවා ග්‍රන්ථ සීහල අට කතා මහවංශය වගේ හෙලාටුවා ග්‍රන්ථ මුල් කරගෙන තමයි මූලාශ්‍ර කරගෙන තමයි දීපවංශය වගේම මහවංශය මුල් කොටස ලියලා තියෙන්නේ. ළමයි සීහල අට කතා මහවංශය වගේ හෙලාටුවා ග්‍රන්ථවල තිබිලා තියෙනවා මොනවද? විවිධ භික්ෂු කණ්ඩායම් අර මුල් කාලේ මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආපු ඓතිහාසික තොරතුරු. විවිධ භික්ෂු කණ්ඩායම් මුඛ පරම්පරාගතව පවත්වාගෙන ආපු ඓතිහාසික තොරතුරු අන්තර්ගත වෙලා තිබිලා තියෙනවා මොන වේද? සීහල අට කතා මහවංශය වගේ හෙලාටුවා ග්‍රන්ථවල. ඉතින් එක එක කට්ටිය කටින් කටට විස්තර අරන් එනකොට ඕවා එහම වෙනවනේ නේද? වර්තමානෙත් එක්ක උනත් හිතන්නකෝ. ඉතින් ඒවා අපේ දීපවංශයේ ලියද්දී සංස්කරණයකින් තොරවම දාලා. ඒකයි ඔය එකම සිද්ධිය ගැන තැන් දෙක තුනක එකිනෙකට වෙනස් විස්තර දකින්න හම්බෙන්නේ. එහෙම නිගමනයකට අපිට එන්න පුළුවන් කියලා සිරිවීර සර් පෙන්නලා දෙනවා. right? දීපවංශයේ ළමයි ඒ විදිහේ දෝෂ තිබුණට දීපවංශයේ හරි දෝෂ තියෙනවා. එහෙම වුණාට අපිට ප්‍රයෝජන තැන් තියෙනවා. දැන් බුදුදහම අපේ රටට නිල වශයෙන් හඳුන්වා දීමේ ඉඳලා වර්ධනය වෙච්ච ඓතිහාසික රචනා සම්ප්‍රදාය ගැන තොරතුරු ගන්න අපිට දීපවංශය ගොඩක් වැදගත් වෙනවා. ලංකාවට බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමේ ඉඳන් වර්ධනය වෙච්ච ඓතිහාසික රචනා සම්ප්‍රදාය තේරුම් ගන්න අපිට දීපවංශය වැදගත් වෙනවද නැද්ද? වැදගත් වෙනවා.
හරි. එතකොට මං කිව්වා ඔයගලන්ට ලංකාවට බුදුදහම නිල වශයෙන් හඳුන්වා දීමේ ඉඳන් වර්ධනය වෙච්ච ඓතිහාසික රචනා සම්ප්‍රදාය අපේ රටේ මොන වගේද කියලා දැනගන්න, තේරුම් ගන්න දීපවංශය ප්‍රයෝජනවත් කියලා නේද? ඒකේ දෝෂ සහිත තැන් තිබුණට ලංකාවට බුදුදහම හඳුන්වා දීමේ ඉඳන් මේ මං කිව්වනේ ආගම සහ දීපය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේ ඓතිහාසික රචනා සම්ප්‍රදායක් වර්ධනය වෙන්න පටන් ගන්න. ඒතකොට ඒක ක්‍රමයෙන් සිද්ධ වුණු ආකාරය තේරුම් ගන්න, අවබෝධ කරගන්න අපිට දීපවංශය අධ්‍යයනය කරාම පහසුවක් ලැබෙනවා. ළමයි මේ දැන් ওই දීපවංශයේ සමහර ගාථා තියෙනවා, ඒවා ධාරණ කියලා හඳුන්වන්නේ. දීපවංශයේ සමහර ගාථා තියෙනවා, ඒවා හඳුන්වන්නේ මොනවද? ධාරණ. ළමයි ධාරණ පාඨ විදියට හඳුන්වන්න පුළුවන් කියලා කියනවා මේ දීපවංශයේ තියෙන සමහර ගාථා. ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් කියන්නේ. right? එතකොට මේ දීපවංශයේ 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි ගාථාව. දීපවංශයේ 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි ගාථාව අන්නේ වගේ ධාරණ පාඨයක් කියලා කියනවා. ධාරණ පාඨයක් කියලා කියන්නේ ළමයි නාමපද ගොඩක්. ධාරණ පාඨයක් කියන්නේ නාමපද ගොඩක්. වෙන මොකවත් නැහැ. නාමපද ගොඩක්. ළමයි එතකොට ධාරණ පාඨයක තියෙන නවුන්ස් සෙට් එකක් විතරයි. නවුන්ස් නාමපද කීපයක් විතරයි. ඒ නාමපද කිසිම අර්ථයකට ගැලපිලත් නැහැ. ඒ නාමපද කිසිම අර්ථයකට ගැලපිලත් නැහැ. එහෙනම් ඉතින් මොකටද දාලා තියෙන්නේ? ඒ දාලා තියෙන්නේ ළමයි මෙන්න මෙහෙමයි. ඒකේ තියෙන ප්‍රයෝජනවත්භාවය. ඒ නාමපද ටික කියවනකොට ඒ කියවන කෙනාට යම්කිසි සිද්ධියක් මතක් වෙනවා. එයා එතකොට ඒක විස්තර කරලා දෙනවා අහගෙන ඉන්න කට්ටියට. තේරුණාද? කියවන කෙනාට යම්කිසි සිද්ධියක් මතක් වෙනවා. එයා අහගෙන ඉන්න කට්ටියට ඒ සිද්ධිය මතක් කරලා දෙනවා. ඒ කියන්නේ ඒ කාලේ එහෙමයි ඓතිහාසික රචනා සම්ප්‍රදාය අපේ රටේ වර්ධනය වෙවි ඇවිල්ලා තියෙන්නේ. right? ඒක තේරුම් ගන්න මේ දීපවංශය වැදගත්. මොකද ඒකේ තියෙන මේ ධාරණ පාඨය. ඒතර ධාරණ පාඨයක් කියන්නේ නාමපද කීපයක්. මොනවා හරි සිද්ධියක් මතක් කරගන්න දාලා තියෙන නාමපද සෙට් එකක්. ඔය අපිත් දැන් සමහර විෂය කරුණු මතක තියාගන්න ළමයින්ට කියලා දෙනකොට නේද? ඔයගලන්ට කියලා දෙනකොට කිසිම තේරුමක් නැති විදිහේ වචන සෙට් එකට අමුණන්නේ නේද? අමුණලා කියන්නේ මේක මෙහෙම මතක තියාගන්න කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි කරලා තියෙන්නේ. අපේ රටේ මුල් කාල පරිච්ඡේදවල ඉතිහාස වාර්තාකරණය සිද්ධ වෙලා තියෙන හැටි තේරුම් ගන්න අපිට එහෙනම් දීපවංශය වැදගත්. ඒකයි මේ සිරිවීර සර් පෙන්නලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි මේ දීපවංශය ලියවෙන කාලේ වෙනකොටත් අර මොක පරම්පරාගතව ඉතිහාස තොරතුරු අරන් ආපු කණ්ඩායම් ඉඳලා තියෙනවා. භික්ෂු පරම්පරා ඉඳලා තියෙනවා නේ. එතකොට ඒගොල්ලෝ උන්වහන්සේලා මේ ඒ කරුණාකාරණා තමන්ගේ ශ්‍රාවකයන්ට විස්තර කරලා දෙනවා. එතකොට ඒ වෙනුවෙන් තමයි මේ ධාරණ පාඨ ඇතුළත් කරන්න ඇත්තේ දීපවංශයට කියලා විශ්වාස කරනවා, සලකනවා. දැන් අපි උනත් ඔය නෝට් ලියද්දී ඔය වැඩි පාවිච්චි කරනවනේ සමහරවිට. ඒ නෝට් එක ලියපු එකාම ඉන්න ඕනේ ඒක පැහැදිලි කරන්න. දැන් මගේ සමහර සටහන් ගත්තාම ඒකයි වෙන කෙනෙකුට කියවලා ඒක තේරුම් කරන්න බෑ. ඒකට මම ඉන්න ඕනේ. ඒ කියන්නේ මේ මම තමයි දන්නේ මේ වචන ටික තියෙනකොට මේක තමයි මේ විස්තරේ තියෙන්නේ කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි. එතකොට මේ දීපවංශයේ මේ ධාරණ පාඨ වලින් අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ළමයි මේ ධාරණ පාඨ නේ දීපවංශය තියනවා කියන්නේ 17 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි ගාථාව උදාහරණයක්. එතකොට දැන් ඒකෙන් අපිට කියන්න පුළුවන් මොක පරම්පරාගතව එහෙනම් ඉතිහාස තොරතුරු අරන් ඇවිල්ලා තියෙනවා. සාක්ෂියක් ඒක. සාධකයක්. ඒ වගේම තමයි පිරිස් මැද්දේ මේ පොත් කියවලා ඉතිහාස කරුණු පැහැදිලි කර දීමේ ක්‍රමයක් එදා තිබිලා තියෙනවා. ඉතින් ඒ කරුණු දෙක අපිට සනාථ කරගන්න අපේ පැරණිම ඓතිහාසික රචනා සම්ප්‍රදාය මේ ආපු ගමන තේරුම් ගන්න තව සාක්ෂි සාධක මේ දීපවංශේ තියෙනවා. ඔය ධාරණ පාඨ කියන්නේ එකක්.
තව ඒවා තියෙනවා. අපේ පැරණිම ඉතිහාස වාර්තාකරණය ඓතිහාසික රචනා සම්ප්‍රදාය ආපු ඒම මොනවා වගේද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. කටින් කට තොරතුරු අරන් එවෙත් තියෙනවා. ඊට පස්සේ මේ සමූහයක් ඉදිරියේ ඉතිහාස කාරණා පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ සවන් දෙන අයට විස්තර කරලා දීලා තියෙනවා. දැන් ඔය ධාරණ පාට වගේ තව වෙනක් දකින්න තියෙනවා දීපවංශයේ මේ ඩයලොග්ස් තියෙනවා. සංවාද තියෙනවා මේ. හැබැයි සංවාදයට සම්බන්ධ කට්ටිය දාලා නැහැ. සංවාදෙ විතරයි දාලා තියෙන්නේ. එතකොට අර පිරිසක් මැදට ඇවිල්ලා ඒ මේ මෙමරිය තියෙන කෙනානේ ඇවිල්ලා විස්තරේ කරන්නේ. එහෙම මේ පරපුරක් ඉඳලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා පරපුරක් ඉඳලා තියෙනවා. පිරිසක් මැද හවසට සෙට් වෙලා නේද වෙල්යායක කමතක මේ සෙට් වෙලා විස්තර කරලා පැහැදිලි කරලා දෙනවා. දැන් ඔය ඉස්සර මිනිස්සු ගමේ පන්සලටත් එකතු වෙනවනේ හවසට සෙට් වෙනවා. එහෙම සෙට් වෙලා මේ කරුණු කාරණා පැහැදිලි කරගන්නවා. බලන්න ඉතින් මේ මිනිස්සුන්ගේ තියෙන වටිනාකම. අද අපි මොනවද කරන්නේ කියලා හිතන්න ඕනේ. හරි. ඉතින් එහෙනම් ඔන්න ක්‍රම දෙකක් සාධක දෙකක් තියෙනවා. එකක් ධාරණ පාට අනිත් එක මේ සංවාද තියෙනවා. ඒ සංවාදයට අදාළ මේ කට්ටිය කවුද කියලා දක්වලා නැහැ. හැබැයි සංවාද තියෙනවා. එතකොට ඒවෙන් අපිට කියන්න පුළුවන් මොක පරම්පරාවෙන් තොරතුරු අරන් ඇවිල්ලා තියෙනවා. පිරිස් මැද්දේ ඒක පැහැදිලි කරලා දීලා තියෙනවා තමන්ගේ ශ්‍රාවකයන්ට. ළමයි අපි චුට්ටක් යන් ධාතුසේන රජතුමාගේ කාලේට. ධාතුසේන රජතුමාගේ කාලේ 455 473 අතර කාලේ ධාතුසේන රජකම් කරලා තියෙනවා. පොඩ්ඩක් එතෙන්ට යන්. මොකද දන්නවද එතෙන්ට යන් කියලා කිව්වේ? එයාගේ කාලය ගැන කියනවනේ ඔය මහවංශේ දෙවනි කොටසේ ගොඩක් අය චූල වංශය කියලා කියන්නේ. ගොඩක් අය චූල වංශය කියලා කිව්වට විල්හෙල්ම් ගයිග මහවංශය රෝම භාෂාවට මේ රෝම සංස්කරණයට නගද්දි තමයි ඔය චූල වංශය කියන විවහාරය ගෙනත් තියෙන්නේ. විල්හෙල්ම් ගයිග මහවංශේ මුල් කොටසෙන් පස්සේ කොටස් ටික චූල වංශය කියලා නම් කරනවා. ඉතින් කොහොම නම මහවංශේ දෙවෙනි කොටසේ නැත්නම් චූල වංශේ පළවෙනි කොටසේ මෙන්න මේ මං කියපු ධාතුසේන රජතුමාගේ කාලේ 455 473 අතර කාලෙදී දීපවංශය ගායනා කරා කියලා සඳහන් වෙනවා ළමයි. දීපවංශය පිරිස් මැද්දේ ගායනා කළා කියලා සඳහන් වෙනවා. එහෙනම් අපිට ඒකත් සාධකයක් විදිහට ගන්න පුළුවන් නේද මේ දීපවංශය අධ්‍යයනය කිරීමෙන් අපිට මේ අපේ පැරණිම ඉතිහාස වාර්තාකරණය කොහොමද සිද්ධ වුණේ කියන එක ගැන අවබෝධ කරගන්න සාධකයක් හැටියට ඒකත් ගන්න පුළුවන් නේ. ඒ කියන්නේ මොක පරම්පරාගතව තොරතුරු අරන් ඇවිල්ලා තියෙනවා කියන එකත් පිරිස් මැද ඉතිහාස තොරතුරු පැහැදිලි කිරීම සිද්ධ කරලා තියෙනවා කියන එකත් පැහැදිලි වෙනවා. අපේ ඉතිහාස වාර්තාකරණය එහෙමයි පැරණිම කාලේ ඉඳන් ඇවිත් තියෙන්නේ විකාශනය වෙලා එනකොට. එහෙනම් දීපවංශය කියන ග්‍රන්ථයේ සමහර තැන්වල දෝෂ තිබුණට අපේ රටේ ඉතිහාස වාර්තාකරණය නැත්නම් ඓතිහාසික රචනා සම්ප්‍රදාය තේරුම් ගන්න ගොඩක් වැදගත් පොතක් කියලා ඔයගලන්ට පැහැදිලි ඇති. එහෙනම් ළමයි දීපවංශයේ දෝෂ තිබුණට සමහර තැන්වල ඒක ශෛලිය සහ අන්තර්ගතය බැලුවහම අපි කියන්නේ සමහර තැන්වල දෝෂ තිබුණා කියලානේ. එකම සිද්ධිය ගැන වෙනස් විස්තර තියෙන පිටපත් 2 3 දකින්න තිබුණා කියලා. එහෙම කිව්වට මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් නේ. අපේ රටේ ඓතිහාසික රචනා සම්ප්‍රදායේ ආරම්භය, ස්වභාවය, වර්ධනය තේරුම් ගන්න පුළුවන්. ආරම්භය, ස්වභාවය, වර්ධනය. ඓතිහාසික රචනා සම්ප්‍රදාය අපේ රටේ කොහොමද තේරුම් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ළමයි. අපේ රටට බුදුදහම හඳුන්වා දීම. ඊළඟට මෙහෙණි සසුන පිහිටුවීම. ඊට පස්සේ රුහුණු ජනපදයේ ආරම්භක ඉතිහාසය. මෙන්න මේ වගේ කරුණු කාරණා ගැනත් සවිස්තර තොරතුරු දීපවංශයේ තියෙනවා. හරි. එහෙනම් ඔන්න ඕගලන්ට මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර සර් රජරට ශ්‍රේෂ්ඨාචාර්ය සහ නිරිත දිග රාජධානි කියන පොතේ පළවෙනි පරිච්ඡේදයේදී මූලාශ්‍ර පරිශීලනය ගැන කතා කරද්දී දීපවංශය කියන අනුමාතෘකාව යටතේ දීපවංශය ගැන
කරුණු කාරණා ගැන නවක් පැහැදිලි කරලා දීලා තියෙනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති මම මේ කතා කරපු ටිකෙන්. එහෙනම් පැහැදිලිනේ දීපවංශයේ යම් යම් දෝෂ තිබුණට අපේ රටේ ආරම්භක ඉතිහාස වාර්තාකරණය ගැනත් ඊට පස්සේ බුදුදහම හඳුන්වා දීම ගැනත් මෙහෙණි සසුන පිහිටුවීම ගැනත් රොහුණු ජනපදයේ ආරම්භක ඉතිහාසය ගැනත් අපිට ගොඩක් තොරතුරු දීපවංශයෙන් ගන්න පුළුවන්. right හරි එහෙනම් මේ වගේම තවත් වැදගත් මාතෘකාවක් ගැන වැදගත් පොතකින් අරගෙන ආයෙත් වෙලාවක මම ඔයගොල්ලෝ ළඟට එනවා. right එහෙනම් වැඩි හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා පාරක් දාලා channel එකත් subscribe කරගන්න. ඒ වගේම notification all කරලා තියාගන්න. එතකොට වැදගත් දෙයක් මම දාපු ගමන් ඔයගලන්ට එසනින් එක notification එකකින් දැනගන්න පුළුවන්. right අපි එහෙනම් ආයෙත් වෙලාවක හම්බෙමු.